අපි අද යන්නේ මිලානෝ වල තියෙන ලොකුම මිනි පිට්ටනියට. මිනි පිට්ටනිය කියමුකෝ මම දන්න විදිහට නම් මිලානෝ තියෙන ලොකුම මිනි පිට්ටනිය මේක තමයි. මොනමෙන්තාලේ මිලානෝ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඇතුලේ දන්නේ නැහැ. ඉතින් මමත් මේ පළවෙනි වතාවට මිලානෝ හිටියට කවදාවත් මේකට ඇවිල්ලා නැහැ. බලන්න. ඉතින් අද චුට්ටක් හිතුණා බලන්න එන්න. බලන්න යමු අපි කොහොමද කියලා. සෝහනට මෙතනට එන කට්ටියට මේ මල් විකුණන්න තියෙනවා මල් කඩ ඕන විදිහට අරගෙන ගිහිල්ලා තමුන්ගේ නැතුණ ඥාතීන්ට මල් තියලා කරලා එන්න පුළුවන් පිටිපස්සට කරන්න පුළුවන් හැමතැනම මල් කඩ තියෙනවා ඇත්තටම හරිම ලස්සනයි මෙතන නම් මාරම ලස්සන තැනක් මිනි පිටිනියක් කියලා කියන්නත් බෑ ඕන රැයක බය නැතුව එන්න පුළුවන් ඒ වුණාට ඉතින් හවස මේක වහනවා මම හිතන්නේ 5ට විතර අපි ඔහම යන්කෝ බං අපි දැන් ඇතුළට ආවා තව ටිකක් ඇතුළට යනවා මෙතන කෑ ගහන්න එපා කියලා තියෙනවා ඒ නිසා අපිට කෑ ගහන්න තියන්නේ ඇත්තටම හරි ලස්සනයි මේක ඇතුළම මේ තියෙන්නේ ඒ නැති වුණ අය වල්ලපු තැන් හැම කෙනාටම මේකේ වල්ලන්නත් බෑ මොකද බර ගන්න සල්ලි ගන්නවා වෙන්න ඕන මං හිතන්නේ මේවා කොට කල් 1930 නැති වෙන කෙනෙක් 1930 ඉපදලා 2007 නැති වුණ කෙනෙක් නේ අන්තිම සල්ලිකාරයන්ට තමයි ඉතින් මේකේ මෙයා මේ 1894 ඉපදුන කෙනෙක් ජූලි 23 ඉපදුන කෙනෙක් නැති වෙලා තින්නේ 1898 ඔව් ඒකට පොඩි ළමයෙක් තමයි මේක ඇත්තරම සෝනක් කියලා කියන්නවත් බෑ මේවා නම් ගොඩාක් පරණ කාලේ නැති වුණ අයගේ වතම සෝහන මෙතන දෙන්නෙක් නැති වෙලා තියෙනවා මං හිතන්නේ
පොඩි ළමයි දෙන්නෙක්ද කොයිද? නෑ නෑ වයසක දෙන්නෙක්. ඒ දෙන්නගේ මිනි දෙක තමයි මෙතන තියෙන්නේ. ලස්සන කැටයම් තියෙනවා මොනවටත් මේකේ මේ බලන්න ඇත්තටම ලස්සන දේවල් තියෙනවා මේ. ලස්සන කැටයම්. මේවා විශාල ඒවා. හැබැයි ඇත්තටම මේ හරි විශාල ඉඩමක තියෙන එකක්. නමුත් මේ ඔක්කොම ඇවිදින්න ටිකක් අමාරුයි වීඩියෝ කරන්න කියලා. ඒ නිසා ටිකෙන් ටික තමයි කරන්න පුළුවන්. හරිම නිස්කලංකයි මේ හරිය ෂෝක් එකයි.
අවශ්‍ය වතුර තිබහනම් වතුර බොන්නත් පුළුවන් ඕනනම් මෙතනින්. මෙතනින් වහගත්තම උඩින් වතුර එනවා. ඊට පස්සේ ඒකේ කට තියන්න දෙන්නේ. අපි දැන් මේ යන්නේ මිනි කෙනෙක් නැති වුනහම එයාව පුච්චලා ඒ අලු ගෙනල්ලා තැම්පත් කරන තැන. මේ වගේ තමයි තැම්පත් කරන්නේ. මේවටත් බර ගාණක් ගෙවන්න ඕන. ගෙවලා තමයි මේ තැන් වලට තැම්පත් කරන්නේ. තැම්පත් කරලා ඊට පස්සේ මේ තියෙන මේ වගේ පුංචි ලාච්චුවක මේ වගේ තැනක තමයි ඔය එක්කෙනෙක් තැම්පත් කරලා තියෙන තැන. මේ ඊළඟ එක්කෙනා. ඒ වගේ දහස් ගාණක් මේ වගේ තැම්පත් කරලා තියෙනවා පොඩි පොඩි ලාච්චුවක. අයියෙන් කතා කරන්න අමාරුයි. ඊට පස්සේ ඉතින් අවුරුදු 6ක් හරි කොහොම හරි ඇවිල්ලා ඒගොල්ලෝ මලක් තියලා එතනින් ඉටිපන්දමක් පත්තු කරන්න සමහර තැන් වල තියෙනවා. මෙතන ඉටිපන්දම් පත්තු කරන්න තැන්. මේ වගේ තැනක ඉටිපන්දම් පත්තු කරන්න මලක් ගහන්න. මේ ඔක්කොම ඒවා එක එකන තැම්පත් කරලා තියෙන තැන්. මොකද ගොඩක් සල්ලි නැති අය මේ වගේ තැන් වල මෙතන තැම්පත් කරන්න ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා. නමුත් අර වගේ තැනක කොහොමද තැම්පත් කරන්න අමාරුයි ලොකු සල්ලිකාරයෙක් නොවෙනවා. සාමාන්‍ය කෙනෙකුට මෙතන තැම්පත් කරන්නත් බර ගාණක් යනවා. මෙතන තියෙන්නේ මට හිතෙන විදිහට මේ පැත්ත මිනි පෙට්ටියම ගෙනල්ලා තැම්පත් කරන්න පුළුවන් වගේ මේක තනක් තියෙනවා හිස් තනක්. ඒ කියන්නේ මෙතන මේ පැත්ත මේ ලොකුවට තියෙන තැන් ලාච්චු වගේ තියෙන තැන් ඒ ඔක්කොම මිනි පෙට්ටියම දාලා එහෙම තැම්පත් කරන තැන්. මම ඉස්සල්ලා පෙන්නපු තැන පොඩි පොඩිව තියෙන මේ පුච්චලා ඒ අර අලු ටික විතරක් ගෙනල්ලා තැම්පත් කරන තැන. මෙතන මේ ලොකුවට තියෙන එහෙම තැනක් මේ තියෙන්නේ. මේ පෙට්ටියම තැම්පත් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ අලු තැම්පත් කරන තැන්. මේ තියෙන චූටි චූටියට මේවා අලු. ඉස්සල්ලා තිබුණේ ඇතුලේ මිනි තැම්පත් කරපු තැන්. දැන් මෙතන තියෙන්නේ මේ මුත ශරීර මේ හරි එළියේ තැම්පත් කරන තැන්. එළිය කියන්නේ එළියම නෙමෙයි මොනමෙන්තලේ ඇතුලේ. මේව තැම්පත් කරලා තියෙනවා. ඇත්තටම හරි පිළිවෙලක් හරිම ලස්සනයි. පොඩ්ඩක්වත් බය හිතෙන්නේ නැහැ අපම ඇතුලට ආවම.
ගොඩාක් තැන් ඇවිදින්න තියෙනවා. ඒනට ඉතින් ඇවිදින්න අමාරුයි. ඉතින් මොකද මේ අවුවත් වැඩි. ගස් කොළන් තියෙනවා. හම්ලස් කලන්තයි. ඉතින් ඒවනේ එහෙම තියෙනවා. ඒනට ඉතින් ගොඩ වීඩියෝ කරලා දාන්න ගියොත් ඉතින් පැයක් කමාරක් විතර ඒ නිසා මේ කෙටියෙන් කරනවා මේ. හරි ලස්සන පිළිරුවක් මේ බලන්න. මම දී වෙලා ගිහිල්ලා ඇට පෑදිලා ඒ තියෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. දැන් අපි මොනුමෙන්තාලේ පුළුවන් තරම් බැලුවා. ගොඩක් බැලුවෙත් නෑ. නමුත් ඉතින් දැන් එළියට යන්න යන්නේ. මේ ඉතින් කවදාද අපි කවුරුත් එන්න වෙන තැන. ඒකත් පුට්ටක් බැලුවා. එහෙනම් ඉතින් අපි යමු යන්න දැන්. එහෙනම් සුබ දවසක්.